ආයිබෝවන් යාළුවනේ ඩ්‍රයිව් ටිප් YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. අද අපි බලන්න යන්නේ ලක්ෂ 50ට අඩුවෙන් ගන්න පුළුවන් සුපිරිම වාහන 8ක් ගැන. සෙකන්ඩ් හෑන්ඩ් මාකට් එකේ තියෙන සුපිරිම වාහන 8ක් ගැන තමයි අද අපි බලන්න යන්නේ. ඔයා සිටි එකේ යූස් කරනවා නම් ඔෆිස් එකට, කමියුනිටි එකට, ඔයාගේ ෆැමිලි එකට ප්‍රැක්ටිකල් වාහනයක් ගන්නද ඉන්නේ? එහෙනම් මේ වීඩියෝ එක අනිවාර්යෙන් බලන්න. අපේ ලැයිස්තුව හදලා තියෙන්නේ fuel economy එක, maintain cost එක, spare parts availability එක සහ resale value එක පදනම් කරගෙන. එහෙනම් අපි වීඩියෝ එකට ගිහින් බලමු. අපි ඉස්සෙල්ලාම බලමු කාර් මාකට් එකේ සිටුේෂන් එක කොහොමද කියලා. 2025 නොවැම්බර් මාසේ වෙනකොට ලංකාවේ යූස් කාර් මාකට් එක ගොඩක්ම ඇක්ටිව් වෙලා තියෙන්නේ. ikman.lk, රිය7 වගේ ප්ලැට්ෆෝම් වල මේ වෙන විට කාර්ස් 6000කට වඩා ලිස්ට් කරලා තියෙනවා. මේ අතරින් අපිට ලක්ෂ 50ට අඩුවෙන් බජට් කැටගරි එකට සෙට් වෙන මිඩල් රේන්ජ් එකේ බයර් කෙනෙක්ට උපයෝගම කැටගරි එකක් තමයි මේක. අපි මේ රේන්ජ් එකේ තියෙන වාහන මොනවද කියලා බලමු. ප්‍රයිස් රේන්ජ් එකේ මෝස්ට්ලි හම්බ වෙන්නේ ජපන් බ්‍රෑන්ඩ්ස්. Toyota, Suzuki, Honda වගේ බ්‍රෑන්ඩ්ස්ුත් තියෙනවා. ඒ වගේම තමයි මයික්‍රෝ, පෙරඩුවා වගේ බ්‍රෑන්ඩ් එකතුවකුත් තියෙනවා. අද අපි බලන්න යන්නේ ප්‍රැක්ටිකල් බයර්ස්ලට හොඳම වැලියු එකක් දෙන කාර්ස් මොනවද කියලා. මේ ලිස්ට් එකේ පළමු වාහනේ තමයි මයික්‍රෝ පැන්ඩා. මේක කම්පැක්ට් කාර් එකක්. මේක සිටි එකේ ඩ්‍රයිව් කරන්න පර්ෆෙක්ට්. මේකේ 1000cc එන්ජින් එකක් තමයි එන්නේ. මේකේ සාමාන්‍ය ෆියුල් ඉකොනොමි එක ලීටර් එකකට කිලෝමීටර් 18ත් 20ක් අතර වගේ කරනවා. මේක පාකින් එකට නම් ස්පේස් එක අඩු නිසා පැන්ඩා එක හොඳ සොලියුෂන් එකක් කියලා කියන්න පුළුවන්. මයික්‍රෝ පැන්ඩා එකේ පාර්ට්ස් ලංකාවේ ඕන තැනකින් ලබා ගන්න පුළුවන්. මේන්ටේන් කොස්ට් එකත් ගොඩක්ම අඩුයි. පවුලේ 4 දෙනෙක්ට නම් කම්පැක්ට් විදියට හොඳටම යන්න පුළුවන්. හැබැයි දිගු මාර්ගවල ලොකු ගමනක් යද්දී නම් කම්පැක්ට් ලෙවල් එක තරමක් අඩු වෙනවා. මේක ලොන්ග් ට්‍රිප් එකක් වගේ යනකොට නම් එහෙම කම්පැක්ට් ලෙවල් එක පොඩ්ඩක් අඩු වෙනවා. අපි දැන් බලමු මේකේ ප්‍රයිස් එක ගැන. මයික්‍රෝ පැන්ඩා 2010-15 අතර මෙන්න මේ කාර් එක ඔයාලට මිලදී ගන්න පුළුවන් ලක්ෂ 30ත් 35ත් අතර මුදලකට මිලදී ගැනීමේ හැකියාවක් තියෙනවා. මයික්‍රෝ ප්ලස් 16-18 නිව් වර්ෂන් එකේ සස්පෙන්ෂන් සිස්ටම් එක වැඩි දියුණු කරලා තියෙනවා. ඒ වගේම තමයි ඩෑෂ්බෝඩ් එක මොඩර්න් ලුක් එකක් තියෙනවා. සේෆ්ටි ෆීචර්ස් ඉම්ප්‍රූව් වෙලා තියෙනවා. මේකේ සාමාන්‍යයෙන් ලීටර් එකකට කිලෝමීටර් 19ක් 21ක් අතර කරනවා කියලා තමයි කියන්නේ. මේක සිටි එකේ යූස් කරන නම් ගොඩම පර්ෆෙක්ට් වෙහිකල් එකක් කියලා කියන්න පුළුවන්. මේ 2016-18 මොඩල් එක ඔයාලට මිලදී ගන්න පුළුවන් ලක්ෂ 35ත් 40ත් අතර මුදලකට මිලදී ගැනීමේ හැකියාවක් තියෙනවා. මේ දෙවෙනි choice එක තමයි Suzuki Alto. මේක ඇවිල්ලා ලංකාවේ ජනප්‍රියම ස්මෝල් කාර් එකක්. මේකේ fuel economy එක ගැන කතා කරොත් එහෙම ලීටර් එකකට කිලෝමීටර් 20ක් 25ත් අතර වගේ කරනවා. මේකේ easy maintain එකක් තමයි තියෙන්නේ. සිටි එකේ use කරනවන perfectම වාහනයක් තමයි Alto එක කියන්නේ. ගොඩක්ම මේක ජනප්‍රිය වෙලා තියෙන්නේ මේකේ තියෙන low maintain cost එක නිසා. ඒ වගේම තමයි මේක තෙල් සුවඳටත් වැඩ කරනවා කියලා තමයි කියන්නේ. ලංකාවේ ජනප්‍රියම බජට් කැටගරි එකේ තියෙන බෙස්ට් කාර් එක කියලා අපිට කියන්න පුළුවන්. අපි දැන් බලමු මේකේ ප්‍රයිස් එක ගැන. සාමාන්‍යයෙන් 2013-15 අතරයක් වගේ මොඩල්ස් එකක් ඔයාලට මිලදී ගන්න පුළුවන් ලක්ෂ 30ත් 40ත් අතර වගේ මුදලට මිලදී ගැනීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම තමයි 2016-18 මොඩල් එක. මේක ඔයාලට මිලදී ගන්න පුළුවන් ලක්ෂ 40ත් 45ත් අතර මුදලකට මිලදී ගන්න පුළුවන්. 13-15 මොඩල් එක ඔයාලට ලක්ෂ 30ත් 40ත් අතර මුදලට මිලදී ගන්න පුළුවන්. ඒ වගේම තමයි 2016-18 මොඩල් එක ඔයාලට ලක්ෂ 40ත් 45ත් අතර මුදලකට මිලදී ගැනීමේ හැකියාවක් තියෙනවා. මේ තුන්වෙනි choice එක තමයි Nissan FB15. sedan lovers-ලට FB15 කියන්නේ පරණ ක්ලාසික් කාර් එකක් වගේ. 1500cc එන්ජින් එකක් තමයි මේකට තියෙන්නේ. ඒක නිසා හොඳ පවර් එකක් තියෙනවා. ලොන්ග් ටර්ම් ට්‍රිප් එකක් වගේ යනවනම් කම්ෆර්ටබල් කාර් එකක් කියලා අපිට මේක කියන්න පුළුවන්. AC performance හොඳයි. හොඳ boot space එකක් තියෙනවා. ඒ වගේම තමයි fuel economy එක ගැන කතා කරොත් එහෙම ලීටරයට කිලෝමීටර් 15ත් 17ත් අතර වගේ කරනවා. හැබැයි මේකේ parts පොඩ්ඩක් මිල වැඩි. ඒ වගේම තමයි suspension හොඳට maintain කරන්න ඕනි. FB15 එකේ price එක කොහොමද වෙන්නේ කියලා. 2001-2005 අතර මොඩල් එක සාමාන්‍යයෙන් ඔයාලට ලක්ෂ 40ත් 45ත් අතර මුදලකට මිලදී ගැනීමේ හැකියාවක් තියෙනවා. හතරවෙනි choice එක තමයි පෙරඩුවා Viva Elite එක. මේක හොඳ ඉකොනොමිකල් කාර් එකක්. පෙරඩුවා Viva කියන්නේ මැලේසියන් කාර් එකක්. මේකේ 1000cc එන්ජින් එකක් තමයි තියෙන්නේ. fuel economy එක ගැන කතා කරොත් එහෙම ලීටර් එකකට කිලෝමීටර් 18ත් 20ත් අතර වගේ කරනවා. ඉන්ටීරියර් එකේ ප්‍රීමියම් ලුක් එකක් තමයි තියෙන්නේ. සිටි ඩ්‍රයිවිං වලට කම්පැක්ට් කාර් එකක් ගන්න ඉන්න කෙනෙක්ට නම් මේක හොඳම choice එකක් කියලා කියන්න පුළුවන්. අපි දැන් බලමු මේකේ ප්‍රයිස් එක ගැන. 2010-2015 අතර මොඩල් එකක් ඔයාලට මිලදී ගන්න පුළුවන් ලක්ෂ 40ත් 45ත් අතර මුදලකට. පස්වෙනි choice එක තමයි Suzuki Swift එක. මේක ඇවිල්ලා ස්පෝර්ටි hatchback කාර් එකක්. මේකේ ඉන්නේ 1300cc එන්ජින් එකක්. මේකේ fuel economy එක ගැන කතා කරොත් එහෙම ලීටරයට කිලෝමීටර් 15ත් 18ත් අතර වගේ කරනවා. ඉන්ටීරියර් එකේ ප්‍රීමියම් ලුක් එකක් තමයි තියෙන්නේ. ඒ වගේම මොඩර්න් ඩිසයින් එකකුත් තියෙනවා.
මේකේ රීසේල් වැලියු එකත් ඉතාමත්ම හොඳයි. දැන් අපි බලමු මේකේ ප්‍රයිස් එක කොහොමද වෙන්නේ කියලා. Suzuki Swift 2005 2010 අතර මොඩල් එකක් 40,40ත් 45ත් අතර මුදලට මිලදී ගන්න පුළුවන්. ඒ වගේම තමයි Swift එකේ 2010 15 අතර මොඩල් එක 45,50ත් 50ත් අතර මුදලකට මිලදී ගැනීමේ හැකියාවක් තියෙනවා. පළවෙනි චොයිස් එක තමයි Toyota Vios. Toyota කියන බ්‍රෑන්ඩ් එක හොඳටම විශ්වාස කරන අයට Vios කියන්නේ හොඳම චොයිස් එකක්. මේකෙත් 1500cc එන්ජින් එකක් තමයි එන්නේ. මේකේ fuel economy ගැන කතා කරොත් එහෙම ලීටරයට කිලෝමීටර් 13ත් 15ත් අතර කරනවා කියලා තමයි කියන්නේ. කම්ෆර්ට් එක සෙඩාන් එකකට අනුව ඉතාමත්ම හොඳයි. මේකේ ස්පෙයා පාර්ට්ස් අවైలබිලිටි එක අයිලන්ඩ් වයිල්ඩ් ඔයාලට විසඳී ගැනීමේ හැකියාවක් තියෙනවා. මේක පරණ මොඩල් එකක් නිසා fuel usage එක වැඩි. හැබැයි Toyota durability එක අගය කළ යුතුයි. අපි දැන් බලමු මේකේ ප්‍රයිස් එක කොහොමද වෙන්නේ කියලා. Toyota Vios 2010 අතර මොඩල් එකක් ඔයාලට 40,40ත් 45ත් අතර මුදලකට මිලදී ගැනීමේ හැකියාවක් තියෙනවා. හත්වෙනි චොයිස් එක තමයි Toyota Passo. මේක කම්පැක්ට් Toyota මොඩල් එකක්. මේකෙත් එන්නේ 1000cc එන්ජින් එකක්. fuel economy එක ගැන කතා කරොත් එimhe ලීටරයකට කිලෝමීටර් 18ත් 21ත් අතර කරනවා කියලා තමයි කියන්නේ. Toyota Passo එක ලංකාවේ ලේඩීස්ලා අතර නම් ගොඩක්ම ජනප්‍රියයි. මේක ඩ්‍රයිව් කරන්න ඉතාමත්ම easy. මේකේ මේන්ටේන් කොස්ට් එකත් ඉතාමත්ම අඩුයි. හොඳ රීසේල් වැලියු එකකුත් තියෙනවා. ground clearance එක අඩුයි. highway එකේ යනකොට නම් පොඩි noise එකක් එනවා. අපි දැන් බලමු Passo එකේ මිල කොහොමද වෙන්නේ කියලා. 2005 2010 අතර මොඩල් එකක් 40 50 අතර මුදලකට මිලදී ගැනීමේ හැකියාවක් තියෙනවා. 8 වෙනි චොයිස් එක තමයි Suzuki Celerio එක. Celerio කියන්නේ Alto එකට වඩා තරමක් කම්පැක්ට් එක සහ මොඩර්න් ෆීචර්ස් එකතු වෙලා තියෙන මොඩල් එකක්. මේකේ 1000cc එන්ජින් එකක් තමයි තියෙන්නේ. fuel economy එක ගැන කතා කරොත් එහෙම ලීටරයකට කිලෝමීටර් 18ත් 22ත් අතර කරනවා. මේකේ tail body design එක නිසා headroom එකේ ඉඩ හොඳට තියෙනවා. city drive එකට හා daily usage එකට නම් හොඳම choice එකක් කියලා කියන්න පුළුවන්. Suzuki Celerio මෙන්න මේකේ ප්‍රයිස් එක කොහොමද කියලා බලමු. 2010 2015 අතර මොඩල් එකක් ඔයාලට 45 50 අතර මුදලකට මිලදී ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් යාළුවනේ 50ට අඩුවෙන් ගන්න පුළුවන් හොඳම වාහන 8ක් අද මම ගෙනාවා. මේකේ සිටි ඩ්‍රයිව් එකට නම් මයික්‍රෝ පැන්ඩා ඇල්ටෝ සෙලරියෝ වගේ ඒවා බෙස්ට් චොයිස්. ඒ වගේම තමයි ලොංග් ඩ්‍රයිව් එකට නම් FB15 Vios තාමත්ම හොඳයි. ස්ටයිල් එකට සෙට් වෙන ෂිෆ්ට් එක තමයි. අතේ තියෙන බජට් එකට ඔයාගේ ෆැමිලි එකේ සයිස් එකට ඒ වගේම තමයි ඔයා ඩේලි යූස් කරන්නේ කොහොමද? මෙන්න මේ දේවල් එක්ක ඔයාට හොඳට මැච් වෙන්නේ මොන කාර් එකද? ඔයා පහලින් කමෙන්ට් කරන්න බලන්න ඔයාට වැඩියෙන්ම හොඳටම සෙට් වෙන්නේ මොන කාර් එකද කියලා. යාළුවනේ මම අද ගෙනාව වීඩියෝ එක ඔයාලට වැදගත් වුණා කියලා මම හිතනවා. ඔයාලට වැදගත් වුණා නම් අනිවාර්යයෙන්ම ලයික් එකක් දාන්න. channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යෙන් subscribe කරන්න. එහෙනම් යාළුවනේ අපි අදට ගිහිල්ලා එන්න.